Sulika. Hi. මම මේක බලන්න ආවනේ. යා. අරගලයක් අත ළඟයි කියලා ආරංචි. තව එකක්? ඔව්. මේ 15 අරගලේ. මොකද හිතන්නේ බීට්‍රිස් ගැන? මාර්ගයනිය. ගැන ජීවිතේ ගොඩාක් දේවල් එයාගේ හිත ඇතුළේ විතරයි තියෙන්නේ. ළමයා ගැන, මිනිස්සයා ගැන, එයාට මූණ දෙන්න වෙච්ච දේවල් ගැන හැම දෙයක්ම එයාගේ හිත ඇතුළේ තියෙනවා. ඒක වෙනම අරගලයක්. එයාගේ කියන්නේ හිත ඇතුළේ තියෙන මහා අභ්‍යන්තර වෙනස් මාර්ගලයක්. මේක මේ සමාජයට පේනවා. ප්‍රසන්න ජයකොඩි ගැන මොකද හිතන්නේ? පළවෙනි වතාවට නෙමෙයි නේද වැඩ කරන්නේ? නන්න අපි මුණ ගැහෙන්නේ එක හරි අසාමාන්‍ය කතාවක්. එක මං හරි ආස කතාවක්. මම හොඳම නීලිය සම්මානය අරගන්නා වේදිකා නාට්‍යයක ඒ වෙලාවේ තරුණ ඊලන්දාරිය මට ඇවිල්ලා ටෙලිෆෝන් නම්බරයක් දීලා කියන කතා කරන්න කියලා. ඉතින් මන් දන්නේ නැහැ ඉතින්. කවුද කියනවක්වත් දන්නේ නැහැ. හැබැයි මම කතා කරපුවාම ඉඳගෙන කියන වේදිකා නාට්‍යයක් කරන්න. ඒක සෙකන්ඩ් ප්‍රොඩක්ෂන් එක කරනවා කියපු විදිහටම කියන්නම් ඈ. මම පොඩි වැඩක් කරනවා. ඒක මං කල්නුක් කරා මං ඒක ආපහුත් මං කරන්න ඉඳන්නේ මේ ඔයා ඒකට මං ගන්න ඉඳන්නේ. අපි වැඩි කරමු. ඔහොම තමයි කිව්වේ. ඔතේ ඉතින් හරි අඩුවෙන් ටිකක් හිනාවක් අඩුවෙන් එහෙම ටිකක් පොඩි හරි බැරෑරම් විදිහට කතා කරා. ඉතින් මම හරි කැමැත්තෙන් හා කියලා පැනගෙන ආවා. ඉතින් එතකොට මම ඇත්තටම හිම ප්‍රසිද්ධ වේදිකාවේ ලොකු දේවල් කරලා තිබුණේ නැහැ. ඉතින් සෙවනලි සහ මිනිස්සු කියන වේදිකා නාට්‍යයට මාව සම්බන්ධ කරගන්නවා 98 වගේ කාලෙදී. එතනින් තමයි අඳුරගන්නේ. ඊට පස්සේ ඕක කරනකොට ඉතින් මම බැනුම් අහනවා. ඉතින් හරියට බැනුම් අහනවා. මොකද හේතුව මට එක විදිහකට ඉන්න බෑ, එක තැනක ඉන්න බෑ, එක හැඩයකට ඉන්න බෑ. හැම වෙලෙම සින්දු කියනවා. හැබැයි ඒ කාලේ හොඳ වැඩක් වුණා. එයා ඊට පස්සේ පිටපතක් ලියන්න පටන් අරගත්තා සින්දු කියන මේ තරුණියක් ගැන, ගේ කියන්නේ සංගීත ගුරුවරියක් ගැන. ඉතින් ඒක තමයි සඳ අමාවකයි. ඉතින් ඒ හින්දා මගේ ආරම්භය එතනින් තමයි ඇත්තටම සන්ටුහන් වෙන්නේ. ප්‍රාසාංගික ටෙලි නාට්‍යයකට මාව සම්බන්ධ කරගන්නේ ප්‍රසන්න ජයකොඩි මහත්මයා. එතනින් ආව ගමන තමයි මේ අනේ thank you. බලාගෙන හිටියේ කෝපි එකක් මේක මාර රහයිනේ. සිරාවටම පල්ලක් කනවා. දුලිකම ඉන්ඩස්ට්‍රි ආමග ගැන මොකද හිතන්නේ? සෑන්ඩ්ලා වාගේ යන පටන් ගත්තේ මම මීදෙනියේ ඉඳලා ඒකට කැකලට වෙන්න කිලෝමීටර ගණන් කරන කැකලන්න පුළුවන් වෙන කවත් දීලා කිලෝමීටර 9ක් අතර ගිහින් දැන් මේකට අවුරුදු 30 එනවා මම දැන් දියට ළඟයි. චන්දරේගේ වයිෆ් ජීවිතයට එකතු වෙන්නේ කොහොමද දුලිකට? අදරම චන්දරේගේ වයිෆ් කියලා කියන්නේ මේ සමාජයේ අම්මා කියලා කියන්නේ. ඒ සමස්ත සමාජය නියෝජනය කරන මම. එයා හරි මහා විශාල දරා ගැනීමේ ශක්තියක් තියෙන කෙනෙක් කියලා මම කියනවා. එයා මගේ ජීවිතේට එකතු වෙන මගේ අම්මත් එක්ක. මගේ අම්මා විතරයි. තව එයාගේ තවත් දරුවක් එයා තව දරුවෝ තුනක් එයාගේ වටේ හිටියා. එතකොට එයා ඒ දරුවෝ දිහාත් බැලුවේ තමන්ගේ දරුවා කියලා. මානසික එයාට එක වෙනස් වුණා. එයා මේකවල වී කරපු දරුවාද එයාගේ ඥාති සහෝදරියගේ දරුවාද මේ සමාජයේ ජීවත් වෙන වෙනත් දරුවෙක්ද වෙනම මේකේ දරුවෙක්ද කියන එකට එයාට අදාළ නැහැ. එයා පුදුමාකාර විදිහට ආදරය කරන කෙනෙක් සහ සියල්ල විඳදරා. එතකොට මේ චන්දරේගේ වයිෆ් මගේ ජීවිතයට බද්ධ වෙනවා. මගේ අම්මත් ඒහා සමානවම මේ සියලු දුක්ඛ දෝමනස්යන් දරාගෙන මහා විශාල ශක්තියකින් සමාජෙට මුහුණ දෙන්නේ. ඒ අම්මගේ දරුවා මම. චන්දරේගේ වයිෆ් වෙනසක් කරයිද? අනිවාර්යෙන්ම වෙනසක් කරනවා. ඒ හින්දා මම හැම කෙනෙකුටම කියනවා අරගලේ ආරම්භ වෙන්න යන්නේ.
සැබෑ අරගලේ කුස්සිය අරගලේ ගෙදර අරගලේ දරුවන්ගේ අරගලේ ස්වාමියා එක්ක කරන ජීවිතය අරගෙන හැමෝම ගෙහෙන් ගන්නවා චන්ද්‍රී වයිෆ් වුණ ගෙහෙන් මේ පහසුයි තමන්ගේ ළඟම තියෙන සිනමා ශාලාවට